Hi, welcome to my YouTube channel Film Speak. අද තමයි මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක මම ඔයාලට අරගෙන ඉන්නේ. ඉතින් මේකේ නම Film Speak. Film Speak කිව්වම ඔයාලට තේරෙනවා මේක film related YouTube channel එකක්. හැබැයි typical type එකක් නෙමෙයි. typical type කියලා කිව්වම ෆිල්ම් එක පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙන තැන වෙනකම්ම කතා කරන්නේ නැහැ. මම කරන්නේ ෆිල්ම්, TV series, ටෙලිඩ්‍රාමාස්, කාටුන්ස් වගේ දේවල් අරගෙන ඒ ගැන පොඩි රිවිව් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න එක. මගේ point of view එකෙන් මගේ පැත්තෙන් ඔයාලට අදාළ ෆිල්ම් එක ගැන පොඩි රිවිව් එකක් තමයි ෂෙයා කරගන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලගේ අදහසුත් මාත් එක්ක ෂෙයා කරගන්න. රිවිව් එකක් කියලා කිව්වම සාමාන්‍යයෙන් අපි ෆිල්ම් එකක් ගන්නකොට ඒ ෆිල්ම් එකේ තියෙන කතාව, එහෙමත් නැත්නම් ප්ලොට් එක, එහෙමත් නැත්නම් යාළගේ තියෙන කාස්ට් එක කොහොමද ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ, ඒ වගේ දේවල්, ඒ වගේම තමයි ඒකේ තියෙන හොඳ දේවල්, නරක දේවල්, ඔය වගේ දේවල් ගැන අපි කතා කරනවා. මම මේ වගේ channel එකක් පටන් ගන්න කියලා හිතුවේ අද වෙනකොට ලංකාවේ ෆිල්ම් සම්බන්ධයෙන් ගොඩක් YouTube channels තියෙනවා. මම බලනවා. හැබැයි ඒ හැම එකක්ම ෆිල්ම් එක පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙන තැන වෙනකන් හරිම ලස්සනට ඒගොල්ලෝ ස්ටෝරි එක ලයින් අප් කරලා කියනවා. අපිට ෆිල්ම් එක නොබලා ඒ YouTube වීඩියෝ එක බලුවොත් ඇත්තටම කිව්වොත් අපිට ස්ටෝරි එක ගැන ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් ලස්සන හොඳ සක්සස්ෆුල් YouTube channels ලංකාවේ තියෙනවා. ඉතින් ඒ වගේ එකක් නෙමෙයි ඇත්තටම කිව්වොත් මේකේ ෆිල්ම් එක ගැන ප්‍රේක්ෂකයෙක් විදියට මට දැනෙන අදහස තමයි මම මෙතනදී රිවිව් කරන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ අදහස් මාත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් මගේ අදහසට වෙනස් අදහසක් තියෙනවා නම් ඒකත් මාත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම තමයි මම මේ වගේ දෙයක් තෝරගන්න හේතුව වුණේ ඇත්තටම කිව්වොත් මම ගොඩාක් කලින් ඉඳලා YouTube channels කරන්න try කරා. හැබැයි එකක්වත් හරි ගියේ නැහැ. ඉතින් මම හිතපු දෙයක් තමයි අපි දෙයක් කරනවා නම් ඒක අපි ආස දෙයක්නේ කරන්න ඕනේ. ඉතින් ෆිල්ම්ස් කියන්නේ එහෙම නැත්නම් ටෙලිඩ්‍රාමාස්, TV series කියන්නේ මම පුංචි කාලේ ඉඳලා හරිම ආස දේවල් ටිකක්. හරිම මම පුංචි කාලේ ඉඳලා ෆිල්ම් එකක් බලනවා අනිවාර්යෙන්. දැන් වගේ නෙමෙයි. දැන් නම් මේ ගත කරන වර්ක් ලයිෆ් එකත් එක්ක පොඩ්ඩක් ඒක අඩු වෙලා තියෙනවා. මම හිතුවේ මගේ මේ විනෝදාංශය එහෙම නැත්නම් මගේ මේ හොබි එක ආපහු මට වැඩි කරගන්නත් පුළුවන්, වැඩි දියුණු කරගන්න පුළුවන්. මොකද මම පුංචි කාලේදී ෆිල්ම්ස් ගොඩාක් බලපු කෙනෙක්. හැබැයි දැන් වෙනකොට මේ ගත කරන ලයිෆ් එක ඇත්තටම අපිට ෆිල්ම් බලන්න වෙලාවක් නැහැ. ඇත්තටම ගොඩ දැන් අපිට ඉස්සර වගේ නෙමෙයි. අපේ ෆෝන් එකේ අපිට ෆිල්ම් එක බලන්න පුළුවන්. ඉස්සර අපි චූටි කාලේදී අපිට ෆෝන්ස් නැහැනේ. ෆෝන්ස් උත් නැහැ, ඉන්ටර්නෙට් උත් නැහැ. ඉන්ටර්නෙට් එකෙන් අපිට එහෙම ෆිල්ම් බලන අවස්ථාවක් ලොකුට හම්බ වුණේ නැහැ ඒ කාලේ. ඉතින් අපි හැම වෙලාවෙම වගේ TV එකෙන් එහෙමත් නැත්නම් ඔය CDs, DVD වලින් තමයි ෆිල්ම් එකක් බලුවේ. හැබැයි අපි ඒ කාලෙත් පුදුම විදියට ෆිල්ම්ස් බැලුවා. දැන් වගේ නෙමෙයි. ඉතින් දැන් අපේ අතේ තිබිලත් අපිට මේක බලන්න බැරි වෙලා තියෙන අපේ මේ busy schedule එකයි අපිට තියෙන පොඩි tired ගතියයි ඒ ඔක්කොමත් එක්ක. ඉතින් මම හිතුවා මම මේ YouTube channel එකක් කරන්න ආසාවෙන් ඉන්න එකේ පුංචි කාලේ ඉඳලා මගේ මේ තියෙන ආසාව ඒකට පාවිච්චි කරත් හොඳයි කියලා. ඒ වගේම තමයි පුංචි කාලේ ඉඳලා මගේ පුරුද්දක් තියෙනවා ෆිල්ම් එකක් බලුවොත් ඒ ගැන කාටම හරි විස්තර සහිතව කියනවා. මේක මෙහෙමයි, මෙයා ඉන්නේ මෙහෙමයි වෙන්නේ, මෙහෙමයි ඉන්නේ කියලා මම පොඩ්ඩක් ඒක අර මගේ හිතට වැදුනොත් මම ඒ ගැන කියනවා. විශේෂයෙන්ම අපේ අම්මා තමයි අල්ලගන්නේ. සමහර ලාට යටේව තේරෙන්නෙත් නැහැ. හැබැයි ආගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ දේවල් එක්ක මම හිතුවා මගේ YouTube channel එකත් ඒ සම්බන්ධයෙන් පටන් ගන්න ඕනේ කියලා. හිතනවා මේක සාර්ථක වෙයි කියලා. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් ඔයගොල්ලෝගේ ideas මට share කරගන්න comment section එකෙන්. සමහර විට මම කියන අදහසට වඩා වෙනත් අදහසක් ඔයගොල්ලන්ට තියෙන්න පුළුවන්. එතකොට අපි මේ දේවල් share කරගෙන අපිට පුළුවන් මේ අදහස් ගැන තව දුරටත් කතා කරන්න. මොකද මම දකින විදිහට ෆිල්ම් එකක් එහෙම නැත්නම් TV series එකක් කියලා කියන්නේ අපේ ජීවිතේට වටින දෙයක්, අපේ ජීවිතේට පාඩමක්, පුංචිම හරි දෙයක් අපිට ගන්න පුළුවන් තැනක්. වගේම තමයි TV series වගේම පොත් කියන්නේත් ඒ වගේ දේවල්. මට නම් සාමාන්‍යයෙන් මම ලොකෝවට පොත් කියවන කෙනෙක් නෙමෙයි. හැබැයි මොකක් හරි දෙයක තියෙනවා අපේ ජීවිතේට ගන්න පුංචිම හරි දෙයක්. ඒක
ලොකු දෙයක් වෙන්න පුළුවන්, පොඩි දෙයක් වෙන්න පුළුවන්. සමහර විට අපිට ඒක වටිනාකමක් ඇත්තම නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ දේවල් වලින් අපේ ජීවිතේට පුංචිම හරි බලපෑමක් තියනවා කියන එක මම ප්‍රේක්ෂකයෙක් විදිහට විශ්වාස කරනවා. මගේ මේ අවුරුදු ගාන ඇතුළේ මම ඒක එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම හිතුවේ මේ ගැන YouTube channel එකක් පටන් ගන්න ඕනේ කියලා. එහෙනම් මේක තමයි මගේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක. මම හිතනවා ඔයගොල්ලෝ මාත් එක්ක මේ channel එක පුරාවටම එකතු වෙලා ඉඳී කියලා. මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම තමයි මේක ෆිල්ම් රිවිව්, ෆිල්ම්, TV series, cartoons, teledramas වගේ රිවිව් කරන තැනක්නේ. ඉතින් මම මගේ අදහස් ප්‍රකාශ කරනවා මගේම කමෙන්ට් සෙක්ෂන් එකේ. ඔයාලට ඔයාලගේ අදහසුත් ෂෙයා කරගන්න පුළුවන්. එන ඔයාලා ආස කරන ෆිල්ම්ස් ගැන, මම ආස කරන ෆිල්ම්ස් ගැන අපිට පුළුවන් රිවිව් ඉදිරිපත් කරන්න. ඒ වගේම තමයි ඔයාලා ආස කරන ෆිල්ම් තියෙනවා නම් මට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට මට පුළුවන් ඒ ෆිල්ම්ස් බලලා ඔයාලත් එක්ක අදහස් ෂෙයා කරගන්න. ඉතින් ආරාධනා කරනවා ආදරයෙන් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මගේ වීඩියෝස් වලට ලයික් කරන්න. ඒ වගේම තමයි channel එක subscribe කරන්න කියලා, වීඩියෝ share කරන්න කියලා. එහෙනම් පළවෙනි වීඩියෝ එකෙන් හම්බ වෙමු. මම පළවෙනි වීඩියෝ එක මොකක්ද කියලා පොඩි clue එකක් දෙන්නම්. පළවෙනි වීඩියෝ එක ඇත්තටම ෆිල්ම් එකක් නෙමෙයි. පළවෙනි වීඩියෝ එක TV series එකක්. මෑත කාලීනව ගොඩක් ජනප්‍රිය වෙච්ච TV series එකක්. මමත් පිස්සුවෙන් වගේ බැලුවා. ඉතින් කමෙන්ට් එකක් දාන්න මොකක් වෙන්න පුළුවන්ද TV series එක කියලා. එහෙනම් පළවෙනි වීඩියෝ එකෙන් හම්බ. එතකන් ගිහින් එන්න. පරිස්සමින් ඉන්න. බයි.